Nvidia වලට challenge එකක් වෙච්ච Radeon RX 9070 XT Asus brand එකෙන් ලංකාවට පළවෙනියට ආපු graphic card review එකයි මේ. ඔයසාදරෙන් පිළිගන්නවා තවත් interesting video එකකට. අද මං ගාව තියෙනවා Asus brand එකේ AMD Radeon සෑහෙන කාලයකට පස්සේ AMD Radeon RX 9070 XT Prime GPU එකක්. ඒ වගේම AMD Radeon RX 9070 XT Tough category එකේ GPU එකක්. ඉතින් මෙතනදී මේ GPUs දෙකම Asus brand එකෙන් ලංකාවට පළවෙනියටම ආපු Radeon RX 9070 XT GPU කියන එක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේ තියෙන ලංකාවේ පළවෙනි RX 9070 XT GPU review එක. ඉතින් මෙතනදී බොහොම සරලවම දේවල් කීපයක් අපිට highlight කරන්න අවශ්‍යයි. පළවෙනි දේ තමයි මේ වෙනකොට මේ cards Nvidia සමාගමට ලොකු challenge එකක් වෙලා තියෙනවා. මේ නිසා Nvidia සමාගම ඔවුන්ගේ GPUs වල price cut කරමින් එනවා. ඒ වගේම තමයි සෑහෙන කාලයකට පස්සේ AMD සමාගම price to performance වගේම Nvidia සමාගමට performance පැත්තෙන් challenge එකක් දෙන විදිහේ කාඩ් එකක් හරි විදිහට මාකට් එකට ප්ලේස් කරලා තියෙනවා. ඔව් 2025 කියලා කියද්දී අපිට සාමාන්‍යයෙන් 1080p ගේමින් වලදී උනත් ඒ වගේ මෙතනින් එහාට 1440p වගේ යනවා නම් 12GB VRAM එකක් 16GB VRAM එකක් සාමාන්‍යයෙන් තිබිය යුතුයි. හැබැයි Nvidia සමාගම ඔවුන්ගේ GPUs එක්ක මීට කලින් ආපු 4000 එහෙම නැත්නම් 40 series එකේ පවා 8GB VRAM එක ටිකක් කොමන් දෙයක් කරගෙන තිබ්බ බජට් සෙග්මන්ට් එකට ආවම හැබැයි Radeon සමාගම මෙතනදී 16GB 4K capable GPU එකක් තමයි අපිට දීලා තියෙන්නේ සාමාන්‍යයෙන් 1080p සහ 1440p Nvidia card එකක් ගන්න වියදම් කරන මුදලත් එක්ක. ඉතින් ලංකාවේදී මේ වෙනකොට 2025 අප්‍රේල් මාසේ වෙද්දී Tough 9070 XT card එක 3,50,000කට ආසන්න මුදලකටත් ඒ වගේම Prime card එක 3,00,000කට ආසන්න මුදලකටත් යනවා. ඉතින් මේ දේවල් එක පළවෙනියටම අපි බලමු unboxing process එක අපේ Tough card එකේ. ඉතින් මේ තියෙන්නේ අලුත්ම Asus RX 9070 XT කාඩ් එක. මම හිතන්නේ ලංකාවෙත් ගේමින් වලට බජට් එකට සෙට් වෙන විදිහට 4K builds හදන කට්ටියට ලක්ෂ 3මාරකට ටිකක් MSRP එකට වඩා වැඩි අගයක් කියලා කියන්න පුළුවන් AMD සමාගමට කිව්වට වඩා. හැබැයි Nvidia 5090 කාඩ් එකක් 5080 කාඩ් එකකට යනවට වඩා සෑහෙන හොඳ price point එකක මේ කාඩ් එක තියෙනවා performance එක. ඉතින් ඔයගොල්ලෝ unboxing එකේ දැක්කා වගේම අපිට box එක ඇතුලේ මේ කාඩ් එක වගේම අපිට මෙතනදී තියෙනවා
weight support කරන stand එකක් tough series එකේදී. හැබැයි prime card එකේ අපිට මේ විදිහේ weight support එකක් ලැබෙන්නේ නැහැ. මෙතනදී අපිට card එක විතරයි package එකේ තියෙන්නේ. කොහොම වෙතත් cards දෙකේම outputs විදිහට අපිට HDMI port එකක් සහ display ports 3ක් මෙතනදී තියෙනවා. ඉතින් ඔයාලට ports 4ෙන්ම මෙතනදී output simultaneously ලබා ගැනීමේ හැකියාව monitors 4ක් run කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ cards වල තියෙන ප්‍රධානම දේ තමයි අපිට fans 3ක profile එකක් තියෙන්නේ. tough card එකේදී අපිට heat sink එක ටිකක් විතර ලොකුවටත් prime card එකේ ගොඩක් අඩු නොවුනට ටිකක් විතර slim profile එකක් කියලා කියන්න පුළුවන් බර අඩු විදිහට මෙතනදී නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම තමයි Nvidia cards වලදී Nvidia සමාගම අලුත්ම 12+4 pin එහෙම නැත්නම් 16 pin PCIe Gen 5 connector එක පාවිච්චි කරද්දී විශේෂයෙන්ම මෙතනදී Asus සමාගම ඔවුන්ගේ Radeon cards වලට අපි කවුරුත් දන්න 8 pin තුනක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී AMD සමාගම කියලා තියෙන්නේ ඔවුන්ගේ spec එකේ 8 pin sockets දෙකක් පාවිච්චි කරන්න කියලා. හැබැයි Asus සමාගම overclocking headroom එක මේ හැම දෙයක් එක්කම sockets 3ක් එහෙම නැත්නම් 8 pin slots 3ක් මෙතනදී පාවිච්චි කරනවා ඔවුන්ගේ prime සහ tough cards වලට. ඉතින් specs විදිහට ගත්තොත් මෙතනදී අපිට Nvidia සමාගමේ CUDA cores වගේ මේ තියෙන RX 9070 cards වල අපිට stream processors 4096ක් එහෙම නැත්නම් compute units 64ක් අඩංගු වෙනවා. ඒ වගේම තමයි 16GB GDDR6 VRAM එකක් එක්ක 256 bit bus width එකක් මෙතන තියෙනවා system එකත් එක්ක තොරතුරු හොමාරු කරගන්න. ඉතින් මේ තියෙන්නේ fully blown එහෙම නැත්නම් Nvidia එක compare කරොත් සාමාන්‍යයෙන් උපරිමයට එනකොට තියෙනවා වගේ spec එකක් විශේෂයෙන්ම VRAM එක සහ bus width එක අතින්. ඉතින් මෙතනදී කියන්න අවශ්‍ය දෙයක් තමයි සාමාන්‍යයෙන් VRAM එක මේ වෙනකොට අලුත් 50 series එකේ graphic card වලදී GDDR7 තමයි පාවිච්චි වෙන්නේ. හැබැයි මේ cards වල GDDR6 තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් කොහොම වෙතත් මේවා කිසිම විදිහකට සීමාකාරී සාධක වෙන්නේ නැහැ. මේ වෙනකොට ඔයාලට online බලා ගන්න පුළුවන් කොහොමද comparisons තියෙන්නේ මේ card එකේ වගේම මේ price point එකට ළඟින් යන 16GB Nvidia offering එක 5070 Ti card එකේ කියලා. ඉතින් cards දෙක බොහෝ දුරට games වලදී එක ළඟ සමහර games වලදී frames 5ක් 10ක වෙනසක් cards වල තියෙන්න පුළුවන්. බොහෝ දුරට එක සමාන performance තමයි මෙතනදී දෙන්නේ 4K gaming වල. ඉතින් මේ cards අරගෙන සාමාන්‍යයෙන් 1080p gaming වාට කරන්න පුළුවන්. හැබැයි මම මේක ටෙස්ට් කරා 4K gaming වලින්. ඉතින් අපි බලමු performance කොහොමද කියලා. පළවෙනියටම අපි ටෙස්ට් කරේ 2021 රිලීස් වෙච්ච Halo Infinite game එක 3840යි 2160යි නැත්නම් 4K native resolution එක යටතේ අපි මෙතනදී game එක ටෙස්ට් කරේ. ඔයගලන්ට බලා ගන්න පුළුවන් graphic card එක 100%ක් පාවිච්චි වෙනවා. ඒ වගේම 10GB VRAM එකක් මෙතනදී පාවිච්චි වෙනවා. watt 330ක් කාඩ් එකෙන් සම්පූර්ණයෙන්ම ලබා ගන්නවා. ඒ වගේම frame rate එක 110ක් ඒ වගේම 110න් උඩ අපිට average විදිහට කියන්න පුළුවන් 110ක frame rate එකක් අපිට ලැබෙනවා කියලා. ඉතින් මේ 4K resolution එකෙන් අපි game එක record කරන ගමන් play කරද්දී ආපු output එක ඔයගලන්ට 1080p එහෙම නැත්නම් 1440p setup එකකට ගියොත් මේට වඩා frame rate එකක් ගන්න පුළුවන්. වගේම streaming වලට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ කාඩ් එකේ තියෙන AV1 ඒ වගේම H.264 compressions එක. Indiana Jones game එක ඊළඟට අපි 4K resolution එකෙන් මෙතනදී ටෙස්ට් කරා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් V-Sync එක off කරලා ඒ වගේම අපි overall graphics quality එක supreme යන්න පුළුවන් උපරිමය මෙතනදී තෝරගෙන තියෙනවා. ඉතින් Indiana Jones කියලා කියන්නේ ටිකක් GPU intensive Unreal Engine එකෙන් හදපු game එකක්. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් outdoor sceneries වලදී FPS එක 70ට වැඩියෙන් අපිට ගන්න පුළුවන්. GPU එක පාවිච්චි වෙනවා 100%ක්. ඒ වගේම තමයි 4K වලදී
VRAM එක GB 13ක් පාවිච්චි වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් 4K ගේමින් වලට 16GB කියලා කියන්නේ මේ වෙනකොට හොඳම VRAM රේන්ජ් එකක්. ඉතින් මේ කාඩ් එකේ බජට් එක ලක්ෂ 3ක් වෙද්දී අපිට 4K ගේමින් කිසිම ප්‍රශ්නයක් නැතුව කරන්න පුළුවන්. Let us hurry. There is nothing to fear here. That's what scares me. That did it. That's it. That's it. That's done. Give me the whip. Throw me the idol. Throw me the... Give me the whip. Adios, señor. Adios, Vito. American. It's still an American. Man, I knew 10 years ago. I learned to hate you in the last 10 years. Well, where the hell were you? Damn it, don't you leave me down here by myself! Kingdom Come Deliverance 2 game එක ළඟට අපි බැලුවා. මෙතනදී overall quality එක ultra විදිහට තමයි graphics වලදී තෝරගෙන තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් resolution එක 4K, අනෙත් හැම setting එකක්ම අපිට යන්න පුළුවන් උපරිමයට පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ game එකේදී අපිට card එක 100% utilize වෙනවා. ඒ වගේම VRAM එක 10GB මෙතනදී පාවිච්චි වෙනවා. අපිට frame rate එක frames 100ක් එහෙම නැත්නම් 120ක් යන පුළුවන් average එකක් ගන්නවා නම් frames 100ක් විතර game එකේ කිසිම ප්‍රශ්නයක් නැතුව 4K gameplay එකකදී ගන්න පුළුවන්. ඉතින් 1080p වලට යනවා නම් ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා විශේෂයෙන්ම 1440p setup එකකදී ඔයාට සෑහෙන හොඳ gameplay results මෙතනදී RX 9070 XT card එකෙන් ගන්න පුළුවන්. Get away from me. Spider-Man game එක ඊළඟට අපි ටෙස්ට් කරා Spider-Man 2 4K resolution එකෙන්. මෙතනදී අපි frame generation වගේම upscaling හැම එකක්ම
ඕෆ් කරලා ඒ වගේම ray tracing හැම දෙයක්මත් ඕෆ් කරලා තමයි ගේම් එක පළවෙනියටම ටෙස්ට් කරේ very high settings වලින්. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපිට 70 කියන frame rate එක බොහොම solid විදිහට ලැබෙනවා 70 සහ 70න් උඩ. ඉතින් මේ විදිහට ගේම් එක play කරද්දී කාඩ් එක 100%ක්ම utilize වෙනවා. watt 330ක් කාඩ් එකෙන් උපරිම ලබා ගන්නවා. ඒ වගේම 13.5 GB VRAM එකක් ගේම් එක පාවිච්චි කරනවා. ඊළඟට අපි කරලා බලපු දේ තමයි මෙතනදී graphics වල ray tracing on කරපු එක. තවමත් frame generation ඒ වගේම අනෙකුත් dynamic scaling resolution scaling අපි off කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී අපි කරන්නේ ray tracing ray traced reflections මේ හැම දෙයක්ම on කරන එක. මෙතනදී අලුතෙන් add කරලා තියෙන ray tracing units එක්ක අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව 60 fps ගන්න පුළුවන්. fps වල පුංචි අඩුවීමක් තියෙනවා. හැබැයි ray tracing on කරපුවාම දැන් Radeon graphic cards වලටත් මේ load එක handle කරන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි බලපු දේ තමයි ray tracing effects හැම එකක්ම on කරලා 4K resolution එක යටතේ frame generation එක FSR 3.1 වලට ඒ වගේම upscale method එකත් FSR 3.1 විදිහට දීලා මෙතනදී ගේම් එක ටෙස්ට් කරපු එක. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට අපි ගේම් එක ටෙස්ට් කරාම frame rate එක 4K resolution එක යටතේ 150කින් උඩට යනවා. ඉතින් මේ තියෙන්නේ විශේෂයෙන්ම Nvidia DLSS technology එක වගේම frame generation technology එක AMD card වල තියෙන FSR. ඉතින් මේ දේවල් එක්ක ඔයගොල්ලන්ට FSR support කරන game වලදී frame rate එක double කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට artifacts කිසිම දෙයක් මේ වගේ complex scene එකකදී පේනවද කියලා බලන්න. මට නම් notice වෙන විදිහේ කිසිම දෙයක් මේ FSR technology එක ඇතුලේ බලා ගන්න බැරි වුණා. ඉතින් මේ වෙනකොට release වෙන games FSR ඒ වගේම DLSS support කරනවා. කාඩ් එකේ මේ දේවල් නැතුවත් 4K වලින් 70 fps එකක් ඒ වගේම මේ දේවල් එක්ක frame generation එක මේ output එක double කරගන්න හැකියාව තියෙනවා AMD RX 9070 XT කාඩ් එකත් එක්ක. Open wide! What's the plan? Keep him busy! I got an idea! Oh, crap. Set Mr. Airstick down, but not before he barked on my suit. He's not the only one. Sandman just puked out some new friends. What the? He can do that? Apparently. Need you now. Mr. Parker? I'm sorry, who's this? Principal Evans. Of course, Principal All students have evacuated their classroom. Where are you? Mr. Parker! I just forgot something in my car. මෙතනදී මම ඔයාලට පෙන්නපු game records ඔක්කොම ටික කරලා තියෙන්නේ මේ AMD codex එක්ක ඔයාලට OBS වගේ software එකක් පාවිච්චි කරනවා නම් මොකද්ද මෙතනදී codec එක කියන එක තෝරන්න පුළුවන් compression එක. ඉතින් විශේෂයෙන්ම ගත්තොත් prime card එක low profile RGB වලට වැඩි කැමති නැති gamers ලට එහෙම නැත්නම් content creators ලට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. බොහෝ දුරට pro art එකේ profile එකම තමයි මෙතනදී පාවිච්චි වෙලා තියෙන්නේ. ඒ වගේම tough card එක ඕගොල්ලන්ට ටිකක් හොඳ prime එකට වඩා හොඳ cooling එකක් air flow එකක් මේ හැම දෙයක් එක්කම ටිකක් RGB පොඩි design එකක් ඒ දේවල් එක්ක මේ card එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතනදී tough card එක 2.5 slot design එකක් ගද්දී අපේ prime card එක බොහෝ දුරට 2 slots වලට ආසන්නව පොඩි gap එකක් තමයි තියෙන්නේ උඩ profile එකක් ගන්න. ඉතින් ඔයාගේ motherboard එක casing එක මේ හැම දෙයකම size එක අනුව ඔයාට මේ cards තෝරගන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙමනම් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මතක් කරනවා Asus genuine product එකක් ගන්න එකේ වැදගත්කමත්. ඉතින් ලංකාවේදී ඔයා Asus genuine components මිලදී ගද්දී ඒකට එන අවුරුදු 3 warranty ඇතුළේ ඔයාට 1-to-1 replacement එකක්
ලැබෙනවා කියන එක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඒ කියන්නේ බොහොම සරලව ඔයා මිලදී ගන්න Asus components වලට මේ warranty එක හිමි වෙන අවුරුදු 3 ඇතුළතදී manufacturer defect එකක් නිසා කාඩ් එක වැඩ කරන්නේ නැතුව එහෙම නැත්නම් යම් කිසි දෙයකට failure එකක් වුණොත් එතනදී මේ කාඩ් එක එහෙම නැත්නම් component එකට එකක් අලුතෙන් ලබා දෙනවා. ඉතින් මේ process එකට ටිකක් කල් යනවා කියන එක ඒ වෙලාවෙම එකට එකක් දෙනවා නෙමෙයි මේක හරියට check කරලා තමයි ඊළඟට ඔයාලට warranty එක ලැබෙන්නේ කියන එකත් මතක් කරනවා. ඉතින් මේ review එක ගැන ඔයාගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙය comment section එකේ දාන්න. ඒ වගේම subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.